අපේ මාල්ට ටැංකියක් ගන්න ඉතින් මාල් ටැංකිය ඉන්නනවා වලට ඉතින් අපේ මාල් ටැංකිය මේ යම් මුක්න පේන්නේ නැහැ දැන් ගොඩක් දවස් ඉතින් දැන් මේක අස් කරගන්න ඕන මේ ලොකු මාළුවෙක් ඉන්නවා ඉතින් එහෙනම් ඔයාලා දිගටම බලන් ඉන්න කොහොමද වැඩේ වෙන්නේ කියලා එහෙනම් ඉතින් අපි වැඩේ කරමු එහෙනම් ඉතින් අපි මේක වතු ටික අයින් කරගමු යාළුවනේ මෙන්න මෙතනින් තමයි ඉතින් අපේ මාල් ටැංකියේ මේක අස් ගන්න ගොඩ දවස් අස් කරේ නැති හින්දා උඩට මොනවා වතුර පාර යන්නේ. නෝගිය තමයි වතුර පාර යන්නේ යාළුවනේ. අදින් අපි මේ කියන වතුර ටික හින්දෝගම මේ හින්දෝලා අපි මේක අස් කරගමු. ඉතින් ඔයාලා දිගටම වීඩියෝ එක බලන් ඉන්න. පොඩක් අද ගන්නවා අනිවාර්යයෙන්ම සබ්ස්ක්‍රයිබ් කරලා නැත්නම් අනිවාර්යෙන් සබ්ස්ක්‍රයිබ් කරන්න. මෙන්න මේ විදිහට තමයි අපි මෙන්න මේ සාමාන්‍ය ගන්න තිබ්බ වතුර ටික අඩු කරගත්තා. ඉතින් ඔයාලට පෙන්වන්න ඕන හින්දා මෙන්න පොඩි මාළුත් ඉන්නවා මේ ලොකු මාළුවා ඉන්නවා මෙතන. ඉතින් මේක දැන් DS වල ටික අයින් කරලා මේක ආයෙ සුද්ධ කරගන්න ඕන. මාගේ වැඩේට ආයෙ සපෝට් එකක් දෙන්න අපේ පොඩි මෑන් සෙට් එකලා ඉන්නවාද මේ හරි ඉතින් කොහොම වේදි කියන්න අපි දන්නේ නැහැ. හැබැයි මුන් අපි එළියට නම් ගන්න නැහැ. මෙහෙම තියාලා තමයි අස් ගන්න. හැමදාම අස් ගන්න. එහෙම තමයි මුන් එළියට ගන්නේ කරදර වැඩි. හරි ඉතින් අපි වැඩි කතා ඕනේ. එහෙනම් අපි යන් වීඩියෝ එකට මේ දැන් අස් කරගන්න තමයි කේස් එක තියෙන්නේ. දැන් මේ වතුර ටික ඔක්කොම හින්දව ගන්න ඕන. හරි ඉතින් ඔයාලා දිගටම බලන් ඉන්න කොහොමද වැඩේ වෙන්නේ කියලා. එහෙනම් ඉතින් මේ වතුර ටික අයින් කරගමු අපි. යාළුවනේ ඉතින් දිගටම ආයි ඉතින් අපේ මලයයි එතන ඉඳන් මේ වතුර ගගා දිගටම හොදගෙන ගියා. ඉතින් මම අත්විල්ල ගත්තා. අරයා බලන් හිටියා. ඉතින් වටේම අතුල්ලලා ඉවරලා මේ ඊට පස්සේ අන්දේ යනවා අපි වතුර ගහලා මේ ඒ ටික අස් කරගත්තා. ඉතින් ඔයාලා දිගටම වීඩියෝ බලන් ඉන්නෝ. යාළුවනේ ඉතින් ඊට පස්සේ මායි අපේ මල්ලි එකතු වෙලා ඕකේ වතුර ටික ඔක්කොම අයින් කරගත්තා. පොඩි ටැංකියක මෙලවලක් ඉන්න පොඩි මාළු කාල් පේන්නේ නැති වෙයි මෙන්න පොඩි මාළු ඉන්න මේක ටැංකිය. යාළුවනේ මේ තියෙන අනිත් ටැංකිය මේක නම් ඉන්නවා. අරකෙත් ඉන්නවා ඒක පේන්නේ මේක නම් ඉන්නවා. ආයන් උගිත් ඉන්න. කොහමද ආවෙන්නේ? ඉතින් අපි බලමු දැන් මේ අරක තාත්තේ මොකද්ද කියලා යාළුවනේ. දැන් වතුර බිල සාමාන්‍ය දුරකට පිරීලා තියෙන්නේ. මේ DS වල නම් යන්නේ යාළුවනේ කොච්චර ඇතිල්ලවත් මොනවා හරි ක්‍රමයක් තියනවා නම් කමෙන්ට් එකක් දාන්න. දැන් නම් පොඩි මාළුගේ රයිස් එකට වතුර බිලලා රයිස් එක දාලා වතුර නැති. දැන්ද පොල්ලත් වෙන්නේ දැන් යාළුවනේ තුන් බා ඉන්න වතුර අන්න පොඩි මාළු දෙන්න අන්න වතුර පීලා තියෙන්නේ. යාර තාම නැගිටින වතුර නේ. හරි යාළුවනේ ඉතින් අපි මේකේ වතුර පුරවගෙන ආය හම්බෙමු. 2 moments later පොඩි මෑන් මේ ගල හොදනවා
ඉතින් මෙන්න මේ විදිහට වතුර පිරෙනවා ටිකට මෙයා ටික යනවා අයි ලස්සන විදිහට දලකුත් දැම්මා ඊළඟට එනනේ යනවා ටික යනවා දැන් ගිහින් උතන දඟලන්න ගන්නේ දැන් අනිත් කට්ටිය නම් දැන් වතුර ඇති මෙයාට දානවන්නේ මෙන්න මේ හරියටවත් හොඳට පිරලා ඉන්නවා මෙන්න මේ හරියටවත් වතුර පිරෙනවා යාළුවනේ නම් අපි මේ හරියට විතර වතුර පුරවගෙන මේ අපේ වැඩිත් මෙන්න මේ විදිහේ තමයි ඉවරුනේ. ඉතින් අපි වැඩි ගානට කරා තිබ්බඩිය වතුර අපි එවුවා. අපේ මෙතන ඉන්න මාළු සෙට් එක මේ යට ඉන්න ටැංකි සුද්දෙක් ඉන්නවා. ඉතින් අර බොක්කේ ඉන්න කොල්ලා දාරටම කෑවා. ඉතින් වතුර පිරෙව්වා. කොයි විදිහට තමයි ඉවර වෙන්නේ ඉතින් එනතිවා මගේ අනිත් වීඩියෝත් බලන්න නැත්නම් අනිවාර්යෙන් ගිහින් ඒවත් බලන්න. ආදර වීඩියෝ එක ඉවරයි. තවත් වීඩියෝ එකකින් එහෙනම් හම්බෙමු. එනකොල්ල